හායි යාළුවනේ කොහමද ඔයාලට? ඔන්න ඉතින් අද මම රස පුඩින් රෙසිපි එකක් අරගෙන තමයි ඇවිත් ඉන්නේ. මේක හදන්න අපිට කෝපි කුඩු සහ කිරි විතරයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ගෙදර තියෙන මෙන්න මේ අමුද්‍රව්‍ය දෙකෙන් කොහොමද මේ රස කිරි කෝපි පුඩින් එක හදන්නේ කියලා අපි බලමු. මුලින්ම මම මේකට වතුර මිලිලීටර් 400ක් එකතු කරගන්නවා. ඒකටම මම කෝපි කුඩු වලින් පුරවපු මේස හැඳි එකක් එකතු කරගන්නවා. කෝපි කුඩු ගොඩක් වැඩි කරගන්න එපා. එහෙම වුණොත් මේක ගොඩක් තිත්ත රස එන්න බලනවා. ඔයාලගේ රස අනුව කෝපි කුඩු එකතු කරන ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. මේ විදිහට කෝපි කුඩු ටිකත් එකතු කරගෙන හොඳින් මම මේක කලවම් කරගන්නවා. මෙතනදී ඔයාලට කෝපි කුඩු වෙනුවට Nescafe උනත් පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට කෝපි මිශ්‍රණය හොඳින් රත් වීගෙන එද්දි මම එකට සීනි පුරවපු මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. සීනිත් ඔයාලගේ රසය අනුව අඩු වැඩි කරගන්න පුළුවන්. සීනි ටිකත් හොඳින් මේ විදිහට දී කරගන්න ඕනේ. සීනි ටිකත් එකතු කරලා හොඳින් කලවම් කරගන්න. කෝපි මිශ්‍රණය හොඳින් උතුරවා ගන්න ඕනේ. මේ තියෙන්නේ හොඳින් උතුරවාගත්ත කෝපි මිශ්‍රණය මම පෙරණයක් ආධාරයෙන් 3 පාරක් විතර පෙරාගෙන නැවතත් භාජනයට එකතු කරගත්තා. මෙතනදී මම මේකට අගාර පවුඩර් එකකින් මේස හැඳි භාගයක් එකතු කරගන්නවා. මෙතනදී මම අගාර එකතු කරගත්තේ ඉක්මනින් මේ මිශ්‍රණය සෙට් වෙන්න ඕනි නිසා ඔයාලට අගාර වෙනුවට ජෙලටින් එකතු කරගන්නත් පුළුවන්. ජෙලටින් එකතු කරනවා නම් මේස හැඳි එකමාරක් වගේ එකතු කරගන්න. මම කෝපි මිශ්‍රණය ට්‍රේ එකට එකතු කරගන්න කලින් හොඳින් 3 පාරක් වගේ මේ මිශ්‍රණය පෙරා ගත්තා. හොඳින් පෙරාගෙන තමයි මේ කෝපි මිශ්‍රණය මේ විදිහට ට්‍රේ එකට එකතු කරගන්නේ. මේ බලන්න මේ විදිහට පෙරාගත්තට පස්සේ අඩියට කුඩු මුකුත් එකතු වෙන්නේ නැහැ. මම මෙතනදී අගාර එකතු කරගත්ත නිසා ෆ්‍රිජ් එකේ තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පැය 2-3ක් යද්දි මේක හොඳටම සෙට් වෙනවා. අපි දැන් කිරි මිශ්‍රණය හදාගමු. මෙතනදී මම වාචනයක් ලිපේ තියාගෙන ඒකට ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 450ක් එකතු කරගන්නවා. ඒකටත් කෝපි කුඩු වලින් මේස හැන්දක් වගේ එකතු කරගන්නවා. ඔයාලට මෙතනදී රස අනුව කෝපි කුඩු ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. කෝපි කුඩු ටිකත් එකතු කරගෙන මම මෙතනදී සීනි මේස හැඳි 3ක් එකතු කරගන්නවා. සීනිත් ඔයාලගේ රසය අනුව අඩු වැඩි කරගන්න පුළුවන්. සීනි ටිකත් එකතු කරගෙන කිරි එකත් හොඳින් උතුරවා ගන්න ඕනේ. මේ වෙලාවේදී මම ජෙලටින් මේස හැඳි එකමාරක් එකතු කරගන්නවා. ජෙලටින් ටිකත් එකතු කරලා හොඳින් කැට නැති වෙනතුරු දිය කරගන්න ඕනේ. මේ විදිහට හොඳට ජෙලටින් ටික දිය කරගන්න ඕනේ. ජෙලටින් ටිකක් දිය වුණාට පස්සේ අපි මේ කිරි මිශ්‍රණය හොඳින් නිවෙන්න පැත්තකින් තියාගන්න ඕනේ. මේ තියෙන්නේ මම සෙට් වෙන්න තියාගත්ත මගේ කෝපි මිශ්‍රණය. දැන් හොඳට මේ ජෙලි එක සෙට් වෙලා තියෙන්නේ. මම මේ විදිහට පොඩිවට කොටු හැටේට අපි මේ කෝපි ජෙලි එක කෑලි කරගන්නවා. මේ තියෙන්නේ මම හදාගත්ත කෝපි ජෙලි කෑලි ටික. ඉතින් මේ බලන්න හරි ලස්සනට පාටට තියෙනවා. දැන් මේ මම හදාගත්ත කිරි මිශ්‍රණය හොඳටම නිවුණාට පස්සේ තමයි අපි මේ ජෙලි තියෙන ට්‍රේ එකටම එකතු කරගන්නේ. මේකට මම ජෙලටින් එකතු කරගත්ත නිසා අනිවාර්යෙන් මේක ෆ්‍රිජ් එකේ තියන්න ඕනේ. ඔයාලට ජෙලටින් වෙනුවට මේ කිරි මිශ්‍රණයටත් අගාර මේස හැඳි භාගයක් වගේ එකතු කරලා ෆ්‍රිජ් එකේ තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එළියේ තියලා සෙට් කරගන්න පුළුවන්. ඉතින් මම ජෙලටින් එකතු කරගත්ත නිසා ෆ්‍රිජ් එකේ තියාගෙන සෙට් කරගන්නවා. මේ තියෙන්නේ පැය 4ක් වගේ ගියාට පස්සේ හොඳින් සෙට් වුණ මගේ ජෙලි මිශ්‍රණය මම මේක මේ වගේ පොඩි කොටු හැඩයට කපා ගන්නවා. ඉතින් මේක හරිම රසයි. ඒ වගේම හරිම ලස්සනට පිළිගන්නන්න පුළුවන් පොඩි රෙසිපි එකක් මේක.
ඉතින් ඔයාලටත් මේ විදිහට ලේසියෙන් ගෙදර තියෙන කෝපි කුඩු ටිකක් එක්ක සම රස කිරි කෝපි ජෙලි පුඩින් එකක් හදාගන්න පුළුවන්. මේක ගොඩාක් රසයි, ඒ වගේම ගොඩාක් ලස්සනයි. ඉතින් මගේ වීඩියෝ එක නැරඹුවාට ඔයාලට බොහොමත්ම ස්තුතියි. දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා.